කරමුද මේ ගොඩක් අය අතර පොඩි පටලැවිල්ලක් තියෙන මාතෘකාවක් ගැන? මොකක් ගැනද? මේ අහස දිහා බලන ක්ෂේත්‍ර දෙකක් තියෙන්නේ. ජ්‍යොතිෂයයි තාරකා විද්‍යාවයි. ඔව්. ඒක නම් ගොඩක් දෙනෙක්ට පැහැදිලි නැති දෙයක් තමයි. දෙකම අහස ගැන උනාට අර ලැබිලා තියෙන මූලාශ්‍ර බැලුවම පේනවා මේ දෙකේ මූලිකවම ලොකු වෙනසක් තියෙනවා කියලා. අරමුණු වල ක්‍රමවේදවල එහෙම. ඒක ඇත්ත. අපි ඒ ගැන ටිකක් ගැඹුරින් බලමුද? ඔව් බලමු. සරලවම කිව්වොත් මූලාශ්‍රවල හැකියද තාරකා විද්‍යාව කියන්නේ අර විද්‍යාවක් නේද? විශ්වය ගැන භෞතිකව හොයන එකක්. හරියටම. තාරකා විද්‍යාවේ අරමුණ තමයි මේ විශ්වය, ඒ කියන්නේ ග්‍රහලෝක, තරු, මන්දාකිණි වගේ දේවල්. මේවා කොහොමද හැදිලා තියන්නේ, කොහොමද චලනය වෙන්නේ, කාලයත් එක්ක මේ වගේ වෙනස් වීම එහෙම. මේවා විද්‍යාත්මකව, ඒ කියන්නේ නිරීක්ෂණ කරලා, මිනුම් අරගෙන, භෞතික නීති පාවිච්චි කරලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ විශ්වයේ අර යථාර්ථය, භෞතික පැත්ත හොයන එක. එතකොට අර ජ්‍යොතිෂය ඒකේ අරමුණ එහෙම නෙමෙයි නේද? මූලාශ්‍රවල කොහොමද ඒක කියවෙන්නේ? නෑ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. ජ්‍යොතිෂයේදී බලන්නේ අර අහසේ තියෙන ග්‍රහ වස්තුන්ගේ පිහිටීම්, විශේෂයෙන්ම කෙනෙක් උපදින වෙලාවේ එහෙම තියෙන පිහිටීම් බලලා ඒ කෙනාගේ පෞරුෂය, අනාගතයේ එහෙම නැත්නම් ලෝකයේ වෙන දේවල් ගැන මොකක් හරි අර්ථකථනයක් දෙන්න සමහර වෙලාවට අනාවැකයක් කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට වෙන දේවල් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලාද? ඔව්. ඒක තමයි ඒකේ මූලික විශ්වාසය. මිනිස් ජීවිතයයි විශ්වයේ සිදුවෙන මතරයි මොකක් හරි අර අద్భుත සංකේතාත්මක සම්බන්ධයක් තියෙනවා කියන එක. එතකොට තාරක විද්‍යාව අහන්නේ කොහොමද වෙන්නේ කියලා, ජ්‍යොතිෂය අහන්නේ මත ලෝකෙට මොකද වෙන්නේ වගේ දෙයක්. ඔව්. ඒ වගේ අදර්ශයක් ගන්න පුළුවන්. අරමුණු ගොඩක් වෙනස්. එතකොට අර ඔය අරමුණු දෙකට යන පාරවල් කියන්නේ ක්‍රමවේද. ඒවත් ඉතින් වෙනස් වෙන්න එපයි නේද? අනිවාර්යෙන්ද. ඔතන තමයි තීරණාත්මකම වෙනස තියෙන්නේ. තාරකා විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ අර විද්‍යාත්මක ක්‍රමයේ මත. ඒ කියන්නේ නිරීක්ෂණය කරනවා, දුරේක්ෂ වගේ උපකරණ වලින් දත්ත ගන්නවා, ආලෝක වර්ණාවලි බලලා තරුවක මොනවද තියෙන කියලා හොයනවා, දුරමනිනවා. හරි. ඊට පස්සේ ඒ දත්ත අරගෙන ගණිතය, භෞතික විද්‍යාවේ නීති දාලා විශ්ලේෂණය කරනවා, උපකල්පනා හදනවා, ඒවා පරීක්ෂා කරනවා. මේ හැම දෙයකම පරේක්ෂණ සාක්ෂි ඕන කෙනෙක්ට ආයෙත් පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ජ්‍යොතිෂය එතන කොහොමද වෙන්නේ? සාක්ෂි හැම. එතන තමයි වෙනස. ජ්‍යොතිෂය රඳා පවතින්නේ අර සංකේත අර්ථකථනය කරන එක මත. පරම්පරාවෙන් එන විශ්වාස, මිත්‍යා කතා, සම්ප්‍රදායන් මත. ග්‍රහයක් යම් රාශියක හිටියම මොකද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ අර පරණ පොත්වල සම්ප්‍රදාය තියෙන විදිහට මිසක් අර ග්‍රහයේ ඇත්ත භෞතික ස්වභාවයත් දුරවත් බලලා නෙමෙයි. ඒ කියන්නේ විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. ඒ කියන දේනවලට අර විද්‍යාත්මක ක්‍රමයට අනුව පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඔප්පු කළ හැකි සාක්ෂි නෑ. ඒකයි විද්‍යාත්මක ලෝකේ තාරකා විද්‍යාව විද්‍යාවක් කියලා, ජ්‍යොතිෂය මිත්‍යා විද්‍යාවක්, සූඩ සයන්ස් කියලා කියන්නේ. විද්‍යාවක් වගේ පෙනුනට විද්‍යාත්මක ක්‍රමය පාවිච්චි කරන්නේ නැහැ කියන එක. ඔව් හරියටම. හැබැයි ඉතිහාසෙ ගත්තම මූලාශ්‍රවල තියෙනවනේ මේ දෙක එකට බැඳලා දිගුණ කියලා. නේද? ඔව්. ඒකත් වැදගත්. ඉස්සර අර පුරාණ බැබිලෝනියානුවෝ, ඊජිප්තු වැසියෝ, ග්‍රීකයෝ එහෙම අහස බැලුවේ හේතු කීපයකටමයි. මොනෝට? කාලය මනින්න, දින දර්ශන හදන්න, ගොවිතැන් වැඩවලට උදව්වක් විදියට. ඒ වගේම තමයි අර පාලකයෝ තීරණ ගන්නත් බැලුවා. යුද්ධයක් පටන් ගන්න හොඳ වෙලාව මොකද්ද? අනාගතේ මොනවා වේද වගේ දේවල් දැනගන්නත් බැලුවා. ඒ කියන්නේ එකම නිරීක්ෂණ වලින් වැඩ දෙකක් ගත්තා වගේ. ඔව් ඒ කාලේ අද වගේ පැහැදිලි බෙදීමක් තිබ්බේ නෑ. තාරකා පිහිටීම් දෙකටම වැදගත් වුණා. එතකොට මේ වෙන්විමෝනේ කොහමද? මොකක්ද ඒකට හේතුව උනේ? ඒකට ප්‍රධානම හේතුව තමයි අර 16700 වස්වල වෙච්ච විද්‍යාත්මක විප්ලවය. කොපර්නිකස් එහෙම. ඔව් කොපර්නිකස් කිව්වා පෘථුවිය තමයි සූර්යාව වටේ යන්නේ කියලා. ඊට පස්සේ ගැලිලියෝ දුරේක්ෂයෙන් බලලා බ්‍රහස්පතිගේ චන්ද්‍රය එහෙම දැකලා ඒකට සාක්ෂි එකතු කළා. කෙප්ලර් ග්‍රහ චලිතය ගැන ගණිත නීති හොයාගත්තා. මේ ඔක්කොමත් එක්ක තාරක විද්‍යාව නිකම්ම බලන් ඉන්න දෙයක් නෙමෙයි. මනින්න පුළුවන්, ගණිතෙන් විස්තර කරන්න පුළුවන්, සාක්ෂි තියෙන විද්‍යාවක් බවට පත් වුණා. එතකොට ජ්‍යොතිෂයට ඒ වගේ සාක්ෂි නැති නිසා. ඔව්. ඒකේ පදනම ඒ වගේ සාක්ෂි මත නොතිබුණු නිසා ඒක ක්‍රමයෙන් විද්‍යාවෙන් අයින් වෙලා අර විශ්වාස පද්ධතියක් විදියට ඉතුරු වුණා. එහෙනම් මේ කතා කරපු දේවල් වලින් අපිට පැහැදිලිවම ගන්න පුළුවන් දේ තමයි ජ්‍යොතිෂය කියන්නේ සමහර විට සංස්කෘතියට පුද්ගලික විශ්වාසවලට වැදගත් දෙයක් වෙන්න පුළුවන්.
ඕ ඒක විශ්වාසය. හැබැයි අර විශ්වය ගැන ඇත්ත දෙනුම හොයන දවසින් දවස අලුත් දේවල් හොයාගන්න සාක්ෂිමත යන තාරකා විද්‍යාවෙන් ඒක සම්පූර්ණයෙන්ම වෙලස් කියන එක. ඒකනම් පැහැදිලි. හැබැයි මෙතන ඇත්තටම හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? ඒ මොකද්ද? මේ විද්‍යාත්මක සාක්ෂි කොච්චර තිබුණත් මිනිස්සු ඇයි තාමත් අර අහසේ තියෙන දේවලුයි තමන්ගේ ජීවිතේ ඉරණමයි අතර මොකක් හරි සම්බන්ධයක් අර්ථයක් හොයන්නේ? ඒක ඇත්ත. ඒ ආසාව මිනිස් සංස්කෘතිය ඇතුලේ මිනිස් හිත ඇතුලේ මෙච්චර ගැඹුරට මෙච්චරකල් තියෙන්නේ ඇයි කියන එක. ඒකත් සමහර වෙලාවට අර විශ්වය වැඩ කරන හැටි තේරුම් ගන්නවා වගේම සංකීර්ණ ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ ගැනත් හිතන්න දෙයක් ඉතුරු කරනවා.